ආයුබෝවන් මේ වීඩියෝ නරඹන අසන සියලු දෙනාට අනන්ත බුදුගුණ බලයෙන් යහපතක්ම වේවා කියා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පළමුව මේ වීඩියෝ පෙළේ අරමුණ යලි මතක් කරගත්තොත් අරමුණ තමයි දෙලව සැපගෙන දෙන ගෙදරක් තනා ගැනීමට මඟ පෙන්වීම. දෙලව සැප කියන්නේ මෙලවත් සැපසේ ජීවත් වෙලා මරණින් මතු දෙව්ලොව වැනි සුගතියක ඉපදීමනේ. බෙදලා බැලුවොත් එතන තියෙනවා අරමුණු දෙකක්. හිතනවාද ඔය අරමුණු දෙක එක හේතුවකින් පමණක් සැපිරෙයි කියලා. මුදල් තිබීම නැමැති හේතුව ගත්තොත් ධනවතුන්ගෙන් ඇතැම් අනුවන අය හිතනවා මුදලින් පමණක් හැමදේම කරගන්න පුළුවන් කියලා. ඒ නිසා මිලියන ගණන් දීලා මාලිගා වගේ විශාල ගෙවල් නිර්මාණය කරගෙන හදන්න ගන්නවා. හදන්න ගත්ත දවසේ ඉඳලා නැති කරදර. එක්ක ගෙදර කෙනෙක් මාරාන්තික රෝගයකට ගොදුරු වෙනවා. නැතිනම් එක්තැන් වෙන තරමේ හදිසි අනතුරකට මුහුණ දීලා. එහෙමත් නැතිනම් පොලිසිය උසාවි ගානේ යන්න වෙන කරදරයක්. එයින්ම ගේ හදන එක නතර වෙනවා. තව සමහරු කරදර මැද්දේ කොහොම හරි ගේත් හදා ගන්නවා. පදිංචිත් වෙනවා. නමුත් එක්කෝ දරුවෝ නැහැ. නැතිනම් ලැබෙන දරුවෝ අංග විකලයි. එහෙමත් නැතිනම් හැමදෑම අඹු සැමි ආරවුල්. තව පිරිසක් ඉන්නවා ඒ අයට මේ වගේ කරදර මොකුත් නැහැ. නමුත් ගේ හදලා පදිංචි වුණ දවසේ ඉඳලා තියෙන මුදල් වියදම් වෙනවා විතරයි. ආදායම් මාර්ග ක්‍රමයෙන් නැති වෙගෙන යනවා. මේවා එකක්වත් මං ගොතලා කියපු දේවල් නෙමෙයි. මගේ මේ කෙටි ජීවිත කාලෙට අත්දකපු දේවල්. සමහරු ඇවිත් අඬනවා ගෙවල් හදන්න ගිහින් වැටිච්ච කරදර නිසා. නමුත් වරදවා තේරුම් ගන්න එපා. මේ කියන්නේ යන්නේ හැම ගෙදරක්ම වාස්තු විද්‍යානුකූලව හදන්න ඕන කියන එක නෙමෙයි. මතක ඇති මම පහුගිය දේශනාවකදී කීවා මේ කිසිම දෙයක් නොබල හැදුවත් කරදර නොවන අය ගැන. ගැටලුව තියෙන්නේ ඒ වගේ පෙරපින් හැමෝටම නැති එක. නැති කෙනා මතුවෙච්ච අකුසල් යටපත් කරගන්න ප්‍රයෝග කරන අතරේ මතු නොවෙච්ච පෙරපින් මතු කරගන්නත් ප්‍රයෝග කරන්න ඕනේ. ඒකට නුවණක් අවශ්‍යයි. මේ වගේ කෙටි දේශනාවලින් වෙන්නේ වාස්තු විද්‍යාව පැත්තෙන් ඒ නුවණ ලැබෙන එක. ඒ නිසා දැන් අද දේශනාවේ පැත්තට හැරෙනවා. සුභ වර්ගඵලයක් සකසා ගන්න අන්දම තමයි සාකච්ඡා කරමින් ආවේ. ඒ වෙනුවෙන් අනුපැති 4ක් ආවරණය කරගන්න වෙනවා. එයින් 3ක් 6 වැන්න වූ ගියවර දේශනාවෙන් සාකච්ඡා කළා මතක ඇති. 3න් පළමුවැන්න තමයි ගේ මුහුණට එන දිශාවට අනුව සුභ ආය වර්ගයක් සකසා ගැනීම. ඒක සකසා ගන්නෙත් නිවසේ වර්ගඵලයේ මතනේ. දෙවැන්න උනේ ඒ වර්ගඵලයේ මත පොරොන්දම් 11 පරීක්ෂා කිරීම. ඒ 11 4වැන්න වන නැකත් පොරොන්දමට අනුව නිවැසියන්ගේ උපන් නැකත් ගලපා ගැනීම තමයි 3 වන අනුපැත්ත උනේ. පොරොන්දම් 11 6වැන්න රාශි පොරොන්දම බවත් දැන් අපි දන්නවා. එහිදී ගලපාගත් රාශිය නිවැසියන්ගේ උපන් රාශි හෙවත් ලග්න වලට ගලපා ගැනීම තමයි අද තියෙන්නේ. ගලපා ගන්න අන්දම මෙතන සිට පැහැදිලි කරනවා හොඳින් අහගෙන ඉන්න. වර්ගඵලයේ මත බැලූ රාශි පොරොන්දමට අනුව නිවසට ලැබුණේ කුම්භ රාශිය කියලා හිතමු. කුම්භය නිවැසියන්ගේ කේන්දරවල 8වැන්නට ආවොත් ඒ වර්ගඵලය අසුභයි. 8වැන්න කියන්නේ ඕනෑම කෙනෙකුගේ මාර්ග ස්ථානයි. ඒ නිසා මේ පරීක්ෂාවෙන් නිවැසියන්ගේ 8වැන්නට එන රාශියක් ගේ රාශිය විදියට නොගන්නේ. ඔය පරීක්ෂාව කරන්න පුංචි හෝ ජ්‍යොතිෂ දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ දැනුමත් ලබා දෙන්නමයි චිත්‍ර දෙකක් සාහයට ගන්නෙ. ඒ දෙක තමයි චිත්‍රය 1 හා චිත්‍රය 2 ලෙස දේශනයට පෙර පෙන්වුවේ. එයින් පළමුවැන්න නිවසේ ගෘහමූලිකයාගේ කේන්ද්‍රය කියා දෙවැන්න ඔහුගේ බිරිඳගේ කේන්ද්‍රය කියාත් හිතමුකෝ. දේශනමාලාවේ මුලදී කී පරිද්දෙන් ඒ දෙක කඩදාසියක ඇඳගත්තා නම් දැන් ඒවත් ළඟට ගන්න. පළමුව චිත්‍රය 1 දෙස බලන්න. ඒට අනුව ගෘහමූලිකයා ඉපදිලා තියෙන්නේ මේෂ ලග්නයේ. මේෂ කියන පදයේ ඇති මැද කොටුවට උඩින් තියෙන කොටුව තමයි 1 වැන්න. 8 වැන්න බලන්නේ එතන ඉඳලා ගැනගෙන යන්නේ දක්ෂිනාවර්තව නෙමෙයි වාමාවර්තව. ඒ බව ඊතලවලුත් පෙන්වලා තියෙනවා. ලග්නයේ මේෂයේ නම් 1 වැන්නත් මේෂයමයි. වමේ ඇති දෙවැන්න වෘෂභය.
ඔය ආදි ලෙසින් මිථුන, කටක, සිංහ, කන්‍ය, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන කියලා ගැනගෙන යන්න පුළුවන්. රාශිවල ඔය කී පිළිවෙල වෙනස් වෙන්නේ නැහැ. එහෙම ගණන් කරගෙන යනකොට ගෘහමූලිකයාගේ අටවැන්න තමයි වෘශ්චිකය. 6 වන පොරොන්දමට අනුව වර්ගඵලයෙන් කියවෙන නිවසේ රාශිය උනේ කුම්භයේනි. ගෘහමූලිකයාගේ අටවැන්න කුම්භය නොවන නිසා ඒ වර්ගඵලය සුභයි. දැන් චිත්‍රය 2 කියන එකත් ගමු. ඒට අනුව ගෘහමූලිකයාගේ බිරිඳ ඉපදිලා තියෙන්නේ කටක ලග්නයේ. ඉහත ගී ලෙසින් කටක කියන පදය ඇති මැද කොටුවට උඩින් නැති කොටුවත් කටකයමයි. දෙවැන්න සිංහය. ඔය ආකාරයෙන් ගණන් කරගෙන යන විට ඇගේ අටවැන්නට එන්නේ කුම්භය. වර්ගඵලයෙන් එන රාශියත් කුම්භය නිසා බිරිඳගේ පැත්තෙන් ගත්තොත් ඒ වර්ගඵලය ඈට අසුභයි. අසුභයි කියලා එක්වරම ඒ වර්ගඵලයේ පැත්තකින් තියන්න බෑ. බැරි එක් පැත්තකින් කරගෙන ආපු පරීක්ෂාවන් පේලියට අනුව තව වර්ගඵලයක් සොයාගන්න එක අමාරු නිසායි. තව පැත්තකින් නිවැරදි සියල්ලන්ටම හැම පැත්තකින්ම සුභ වන වර්ගඵල නැති නිසායි. වාස්තු විද්‍යාවට අනුව නිතර මුල් තැන දෙන්නේ පවුලේ බර කරට අරගෙන යන ගෘහමූලිකයට. නැකත රාශිය වැනි පොරොන්දම් හැකි උපරිමයෙන් ඔහුට සුභවනසේ ගලපා අන් අය මගහැර යා යුතු ගමනක් තමයි මේකේ තියෙන්නේ. ජීවත් වෙනවා කියන්නේම කැපකිරීමක් නේ. බෞද්ධ දර්ශනයෙන් පෙන්වන විපාක ස්වභාවය අති සියුම් ලෙසින් දකින්න පුළුවන් තැනක් තමයි මේ. නමුත් අති බහුතරයකට ඒ බව වැටහෙන්නේ නැහැ. නැති නිසාම ඔවුන් තම පැවැත්මට මුල් තැන දෙනවා. අම්මා තාත්තගේ තැන හෝ දුව පුතාගේ තැනවත් රැක ගන්න බලන්නේ නැහැ. ඔය ටික කීවෙත් අත්දැකීම් මතමයි. ඔබ අප යන මේ සසරේ ඇති බියකරු බව දකින්නත් එක්ක මගේ අත්දැකීමක් කියන්න. යාන වාහන තියෙන ලොකු ධනවතෙක්ගේ ගෙදරකට ඔය පරීක්ෂාවන් කරන්න සිද්ධ වුණා කාලෙකට ඉස්සෙල්ලා. ඒ අයට එකල හිටියේ පුතයි දුවයි. දුව කිව්වට ලොකු කෙනෙක් නෙමෙයි යන්තම් ඇවිදින වයසේ දරුවෙක්. පොරොන්දම් ආදී පරීක්ෂා කරලා නිම වෙනකොට ගෙයි වර්ගඵලය ඒ මවට ගැලපුණොත් අර පුංචි දුවට ගැලපෙන්නේ නැහැ. පුංචි දුවට ගැලපුණොත් ඒ මවට ගැලපෙන්නේ නැහැ. දැන් මේ පැටලැවිල්ල මම ස්වාමි භාර්යාවන්ට කී විට සැමියා ඉදිරිපිට දීම බිරිඳ ඒ කියන්නේ අර මව නොපැකිලිව මෙහෙම කිව්වා. කවදා හරි දුව ගෙයින් පිට වෙනවනේ. ඒ නිසා මට ගලපන්න. ඔක තමයි ඒ අම්මා කිව්වේ. සැමියා ශනිකව මගේ මූණ දෙස බැලුවා මුකුත් කිව්වේ නැහැ. දුවගේ ලදරුකම නිසාවත් අර මවගේ හිත උණුනේ නැහැ කියන එකයි මගේ වැටහීම. අද අපි මේ මොනවා ගලපමින් සැපසේ ඉන්න හැදුවත් යන්නේ ඒ වගේ සසර ගමනක්. අද දින දේශනය මින් නිම වෙනවා. ඒත් සමගින් වාස්තු විද්‍යානුකූල ප්‍රධාන පැති 7න් 2ක් අවසන්. අනුපැති වශයෙන් ගත්තොත් අනුපැති 9ක් සාකච්ඡා කරලා අවසන්. මේ වීඩියෝ පෙළෙන් ලෝකයාට සිතක් වෙන බව වැටහේ නම් අන් අයටත් බලන්න ෂෙයා කරන්න. මෙවන්ම කෙටි දේශන මාලාවකින් යුත් සෝපාක නැමැති මගේ බෞද්ධ නාලිකාවත් නරඹන්න අහන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ දේශනය නැරඹූ ඇසූ සියලු දෙනාට ජය සතුට පිරි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු සත්වයෝ සුඛී සුවපත් වෙත්වා.